අයබෝන් හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 2025 අවුරුද්දේ උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින ඔයාලට සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රය සඳහා පෙනී සිටින්න තියෙන්නේ තවත් දින කිහිපයක් විතරයි. ඉතින් සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රය ගැන කතා කරොත් සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රයේදී ඔයගොල්ලන්ට ලැබෙන්නේ ප්‍රශ්න 50ක්. ඒ ප්‍රශ්න 50 MCQ ප්‍රශ්න විදිහට තමයි ලැබෙන්නේ. ඔබට පැය දෙකක කාලයක් ඇතුළත ඒ ප්‍රශ්න 50ට MCQ ප්‍රශ්න 50ට පිළිතුරු සපයන්නට සිද්ධ වෙනවා. එතකොට මේ MCQ 50 ඇතුළේ පළවෙනි ප්‍රශ්න 10 ඔයගොල්ලන්ට ලැබෙන්නේ සාමාන්‍ය දැනීම ආශ්‍රිතව. නැත්නම් මෑත කාලේ සිදුවෙච්ච සාමාන්‍ය සිදුවීම් ජෙනරල් නොලෙජ් ආශ්‍රයෙන් තමයි ඔයගොල්ලන්ට ලැබෙන්නේ. ඒ වගේම ඉතුරු ප්‍රශ්න ටික ඔයාලට ලැබෙන්නේ සාමාන්‍ය ගණිතය, ඊට පස්සේ තර්කන රාමු, ඔය වගේ ලොජික් පාර්ට් එකක්, ඔය වගේ දේවල් වල එකතුවක් විදිහට තමයි ඒ ප්‍රශ්න ටික ඔයගොල්ලන්ට ලැබෙන්නේ. ඉතින් අද මේ වීඩියෝ ගහරහා අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය දැනීමට අදාළ විෂය කොටස්. එතකොට මේ සාමාන්‍ය දැනීම මෑත කාලින සිදුවීම් පළවෙනි MCQ 10ට අදාළ කොටස් ටික ගැන තමයි කතා කරන්න සූදානම් වෙන්නේ. එතකොට 2025 අවුරුද්දේ මේ දක්වා සිදුවෙච්ච විශේෂ සිදුවීම් තමයි මේ යටතේ අපි කතා කරන්නේ. මේකට අදාළ ටියුට් එක ඕගොල්ලන්ට ඩිස්ක්‍රිප්ෂන් එකේ ලබා දීලා තියෙනවා ලින්ක් එකක්. ඒකෙන් ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා ඒක ඩවුන්ලෝඩ් කරන්න නැතුව e-document එකක් විදිහට බලන්න කැමති නම් ඔයාලට flip html document එකක් විදිහට ඒක තියෙනවා. එතනින් e-version එකේ e-magazine version එකකින් බලා ගන්න පුළුවන්. මේ විභාගයේ වැදගත් වෙන විදිය වැදගත් වෙන්නේ කොහොමද කියලා විනාඩියකින් කියන්න. මේ විභාගය ඔබ සමත්තුන් නැත්නම් ඔබට උසස් පෙළ ඔබ දිවයිනෙන් ප්‍රථමයා වුණත් ඔබට විශ්වවිද්‍යාලයට යන්න අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. ඔබ මේ විභාගය සමත් වෙනකම්, ඒ කියන්නේ ඔබ මේ අවුරුද්දේ ලියලා හදිස්සියේ හරි මේ විභාගයෙන් සමත් වෙන ලකුණු 30කට වඩා ගන්න ඕනේ. ඔබට ලකුණු 30කට වඩා අරගෙන මේ විභාගයේ සමත් වෙන්න බැරි වුණොත් හදිස්සියේ හරි ඔබට ඊළඟ අවුරුද්දේ විභාගයේ ලියලා, ඒ කියන්නේ මේ විෂය විතරක් ලියලා සමත් වෙලා තමයි ඔබට විශ්වවිද්‍යාලයට යන්න වරම් ලබා ගන්න සිද්ධ වෙන්නේ. ඒ හින්දා ඔබට අනිවාර්යයෙන්ම සමත් වෙන්න ඕන විභාගයක් තමයි මේක. හැබැයි ලොකු අමාරුවක් නෑ. මම මේ කියන දේවල් ටික මේ වීඩියෝ පටන් ගන්න වෙලේ ඉඳන් අවසන් වෙනකන් අහන් ඉන්න. එතනින් එහාට අමුතුවෙන් පාඩම් කරන්න දඟලන්න දෙයක් නෑ. මේ දේවල් ටික ඔළුවේ තියාගෙන යන්න. මොකද MCQ ගේ උත්තර ටික උත්තර හතර තියෙනවනේ. ලාවට මතකයක් තිබ්බනම් ඇති උත්තරේ තෝරලා ගහගන්න. ඉතින් ඒ හින්දා මේ මෑත කාලින සිදුවීම් ටික හොඳට බලාගෙන යන්. එතකොට අර ලකුණු 10ම අපිට ගන්න පුළුවන්. එතනදී අපිට ලකුණු 20ක් ඉබේටම ඇවිල්ලා. එතකොට ගණිතයේ පැත්තට මම වීඩියෝ එකක් තව වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා. ඒකෙත් බලන්න. ඒක බලලා ගියාම ඔබට ඔබේ කඩයිම පසු කරන් හොඳ සාමාර්ථයකට යන්න පුළුවන්කම ලැබෙයි. එහෙනම් අපි යමු මේ 2025 අවුරුද්දේ සිදුවෙච්ච විශේෂ සිදුවීම් ගැන කතා කරන්න. 2025 අවුරුද්දේ ක්‍රීඩාශ්‍රිත විශේෂ සිදුවීම් ගණනාවක් ලංකාව සම්බන්ධයෙන් ලෝකෙත් සිද්ධ වුණා. අපි ඒ දේවල් ටික ගැන කෙටියෙන් මතක් කරගෙන යමු. එතකොට මුලින්ම අපිට සුබ ආරංචියක් ලැබෙනවා 2024 අවුරුද්ද අවසන් වෙලා 2025 අවුරුද්ද ජනවාරි මාසයට එද්දීම ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙච්ච කමිදු මෙන්ඩිස්ව 2024 අවුරුද්දේ නැගී එනම ක්‍රිකට් ක්‍රීඩකයා විදිහට ICC නම් කරා කියලා 2024 අවුරුද්දේදී ඔහු ටෙස්ට් තරඟ 9කට සහභාගී වෙලා ලකුණු 1049ක ලකුණු ප්‍රමාණයක් වාර්තා කරනවා. ඔහුගේ ලකුණු සාමාන්‍යයක් විදිහට ලකුණු 74.9ක ලකුණු සාමාන්‍යයක් වදවා ගැනීම මමත් පිටිකල් ශ්‍රී ලංකාව නියෝජනය කරන. ඉතින් මේක ලංකාවේ ඒ අවුරුද්දේ සිදුවෙච්ච සුවිශේෂී ක්‍රීඩා ආශ්‍රිත සිදුවීමක්. ඒ වගේම තවත් සිදුවීමක් තමයි ශ්‍රී ලාංකීය කඳුනගින්න ශ්‍රේෂ්ඨ වෙච්ච තවත් සුවිශේෂී සිදුවීමක්. ශ්‍රී ලාංකීය කඳුනගින්නෙක් වෙච්ච ජොහාන් පීරිස් ඇන්ටාර්ක්ටිකාවේ පිහිටි උසම කඳු මුදුන විදිහට සැලකෙන වින්සන් කඳු මුදුන තරණය කරන්න සමත් වෙනවා. එතකොට කන්දේ උස විතරක් මුහුදු මට්ටමේ ඉඳන් මීටර 4890ක් විතර උඩින් තියෙන කඳු මුදුනක් තමයි ඔහු තරණය කරන්නේ. ඉතින් ඇන්ටාර්ක්ටිකාවේ කඳු මුදුනක් තරණය කරනවා කියන්නේ කොච්චර අපහසු කාරණාවක්ද කියලා ඔබට තේරෙනවා ඇති. එතකොට ඒ අපහසු කාරණාව ජයගන්නේ අපහසුතාවය දිනා ගන්න ඔහු සමත් වෙනවා ජොහාන් පීරිස්. ඒ වගේම තමයි 2025 අවුරුද්දේ විවාහක රූ රැජින තරඟාවලියේ අනුශූරතාවය දිනා ගන්න ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඒ සඳහා සහභාගී වෙච්ච ඉෂාදි අමන්දා කියන කාන්තාව මහත්මිය සමත් වෙනවා. ඉතින් ඒකත් තවත් සුවිශේෂී සිදුවීමක්. ඒ වගේම තමයි වයස අවුරුදු 19න් පහළ කාන්තා පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානේ 2025 අවුරුද්දේදී ජයග්‍රහණය කරන්න සමත් වෙනවා. ඉන්දියාවේ වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම
එතකොට මේ තරඟාවලිය ඇත්තටම පවත්වන්න ආරම්භ කරන්න වයස අවුරුදු 19න් පහළ කාන්තා ලෝක කුසලානයක් සීමිත පන්දුවාර 20 ක්‍රිකට් තරඟාවලිය වල ලෝක කුසලානයක් පවත්වන්න පටන් ගන්න 2023 අවුරුද්දේදී දෙවන තරඟාවලිය තමයි 2025 අවුරුද්දේදී පැවැත්වුනේ. ඒ තරඟාවලිය සඳහා සත්කාරකත්වය ලබා දුන්නේ මලයාසියාව. ඉතින් දෙවැනි තරඟාවලිය හින්දා සමහර විට මේක අහන්න chance එකක් තියෙනවා. ඒ වගේම තමයි තවත් සුවිශේෂී සිදුවීමක් ක්‍රිකට් ආශ්‍රයෙන්ම සිද්ධ වෙනවා. ක්‍රීඩාව ගැන කතා කරද්දී ක්‍රිකට් කතා නොකර බෑනේ. එතකොට ඉන්දියාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඒ වගේම හිටපු ඉන්දිය කණ්ඩායම් නායකයෙක් වෙච්ච විරාට් කොහ්ලි Tamanගේ එක් දින ලකුණු 14000 සීමාව පසු කරලා යනවා. ඔහු ඒ පසු කළ යන්නේ වාර්තාවක් සනිටුහන් කරමින් වේගයෙන්ම එම ලකුණු සීමාව පසු කර ගිය ක්‍රීඩකයා බවට ක්‍රීඩකයාට හිමි වාර්තාව ඔහු ලබා ගැනීමෙන් තමයි ඔහු ඒ ලකුණු 14000 සීමාව පසු කර යන්න සමත් වුනේ. හැබැයි විරාට් කොහ්ලි මේක පසු කරලා යන්නේ ඒ 14000 සීමාව පසු කරපු තුන්වන ක්‍රීඩකයා විදියට. පළවෙනි ක්‍රීඩකයා නෙමේ වේගයෙන්ම පසු කරලා ගිය ක්‍රීඩකයා. අනිත් ක්‍රීඩකයෝ දෙන්න ගත්තොත් සචින් තෙන්ඩුල්කර් ලකුණු 18000කට ආසන්න ප්‍රමාණයක් ලබාගෙන තිනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ කුමාර සංගක්කාරත් 14000 ලකුණු සීමාව පසු කරලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මේක 2025 අවුරුද්දේ මේ විරාට් කොහ්ලිගේ ලකුණු 14000 ඉතාමත් ඉක්මනින් පසු කර යාම 2025 අවුරුද්දේ තමයි සිද්ධ වුනේ. කඩවීම පසු කර යාම. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ආයතනයේ යලිත් වරක් සභාපති ධූරයට නිතරගෙන් තේරීපත් වෙන්න ශම්මි සිල්වා මහත්මයාට හැකි වෙනවා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේදී තිබ්බා සවි එසවීම වේට් ලිෆ්ටිං තරඟාවලියක් ආසියා පැසිෆික් සවි එසවීම ශූරතාවලිය ඒකේ කිලෝග්‍රෑම් 120 බර පන්තියේ ශූරතාවයේ දිනා ගැනීමෙන් ලංකාවට රන් පදක්කමක් ගෙන ශ්‍රී ලංකාවේ සවි එසවීම ක්‍රීඩකයෙක් වෙච්ච රන්සිලු ජයතිලක සමත් වුණා. ඒ වගේම තමයි ආසියානු වයස අවුරුදු 18න් පහළ මල්ල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා මීටර 800 රන් පදක්කම දිනා ගන්න. මෑත කාලේ ඉතාමත් කතාවහට ලක් වෙච්ච ක්‍රීඩිකාවක් තරුෂි කරුණාරත්න සමත් වුණා තරඟාවලිය පැවැත්ුනේ සෞදි අරාබිය කේන්ද්‍ර කොට ගැනීම. ඒ වගේම තමයි කඳුනැගීම් එකක් අපි කතා කරන්නේ ජොහාන් පීරිස්. තවත් එකක් තමයි මේ කඳුනැගීම ගැන කතා කරද්දී මුළු ලෝකෙම මෙයාව දන්නේ එවරස්ට් මිනිසා කියලා. එතකොට මේ එවරස්ට් මිනිසා කියලා විරුදාවලි ලබාගත් නේපාලයේ ශර්මා කාම්රීටා 30 වතාවක් ඔහු හිමාලය තරණය කරපු කෙනෙක්, එවරස්ට් කන්ද මුදුනට ගිය කෙනෙක්. එතකොට ඔහු විසින්ම තියලා තිබ්බ වාර්තාව යලිත් වරක් අලුත් කරමින් මේ අවුරුද්දේ 31 වන වරට එවරස්ට් කඳු මුදුන තියෙන මීටර 8848ක් උඩින්. එතකොට ඒ කඳු මුදුනට තරණය කරන්න සමත් වෙනවා 31 වන වතාවටත් මේ ශර්පා කාම්රීටා විසින්. ඉතින් මේක ලෝකයේ සිදුවෙච්ච තවත් සුවිශේෂී සිදුවීමක්. ඒ වගේම තමයි ඇමරිකා එක්සත් ජනපද ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන ක්‍රිකට් කණ්ඩායම් පුහුණුකාර ධුරයට ශ්‍රී ලාංකිකයෙක්ව පත් කරනවා. ඒ තමයි හිටපු ශ්‍රී ලාංකීය කඩළු රකින්න ක්‍රීඩක පුබුදු දහනායකව තමයි ඒ විදිහට පත් කරන්න කටයුතු කරලා තිබෙන්නේ. ඒ වගේම තමයි 2025 තායිවාන් විවෘත මල්ල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා හෙල්ල විසි කිරීම ඉසව්වේදී රිදී පදක්කමක් දිනා ගන්න ශ්‍රී ලංකාව නියෝජනය කරලා ඒ තරඟාවලිය සඳහා සහභාගී වෙච්ච මෑත කාලේ කතාබහට ලක් වෙච්ච ක්‍රීඩිකාවක් නදීෂා ලේකම්ගේ සමත් වුණා. ඕකත් 2025 අවුරුද්දේ ක්‍රීඩා ආශ්‍රිතව ලංකාවේ සිදුවෙච්ච සුවිශේෂී සිදුවීමක්. ඒ වගේම තමයි ඒ තරඟාවලියම තායිලන්ත විවෘත මල්ල ක්‍රීඩා ශූරතාවලියේ පිරිමි මීටර 1500 තරඟාවලියේ රන් පදක්කම දාවන තරඟාවලියේ රන් පදක්කම දිනා ගන්න ලංකාවේ රුසිරු චතුරංග සමත් වුණා. ඒ වගේම කාන්තා දුර පැනීම තරඟාවලියේ එම තරඟයේම රන් පදක්කම දිනා ගන්න සමත් වෙනවා. ඒ මදුෂානි හේරා ඒ විදිහට සමත්කම් දැක්වුවා. ඒ වගේම තමයි මේ ක්‍රිකට් ගැන කතා කරද්දී ප්‍රධාන ක්‍රිකට් තරඟාවලි කිහිපයක්ම පැවැත්වුණා මේ අවුරුද්දේදී. විමෙන්ස් වර්ල්ඩ් කප් එක තිබ්බා. ඒ වගේම ටෙස්ට් වර්ල්ඩ් කප් එක තිබ්බා මෙන්ස්. ඉතින් ඔය ටිකත් හුඟක් දුරට අහන්න chance එකක් තියෙනවා. අපි දැන් මේ ටික ගැන කතා කරමු. තව පොඩ්ඩකින් තායිලන්ත විවෘත මල්ල ක්‍රීඩා තරඟාවලියේ මීටර 5000 ඉසව්වෙන් රන් පදක්කම දිනා ගන්න වීරකාජ් වක්ෂාන් සමත් වෙනවා. ඒ මීටර 1500 රිදී පදක්කම ඔහු විසින් දිනා ගනිමින්. ඒ වගේම තමයි මේ ලෝක ටෙස්ට් ශූරතාවලිය දිනා ගන්න දකුණු අප්‍රිකාව සමත් වුණා මේ අවුරුද්දේ. ටෙස්ට් ශූරතාවලියේ අවසාන මහා තරඟාවලිය ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සිහිනයක් ඒ ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කරන එක එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩා පිටියේ තමයි පැවැත්ුනේ.
ඉතින් මේ ලෝඩ්ස් ක්‍රීඩා පිටියේ තිබ්බ අවසාන මහා තරගාවලියේදී ඕස්ට්‍රේලියාව පරාජයට පත් කරමින් තමයි දකුණු අප්‍රිකාව ඒ ශූරතාවය දිනා ගන්න සමත් වුණේ. ඒ වගේම තමයි ශ්‍රී ලාංකික මල්ල ක්‍රීඩකෙක් වෙච්ච රොමේෂ් තරංග ලෝක මල්ල ක්‍රීඩා මහද්වීපික සංචාරයේදී පිරිමි හෙල්ල විසිකිරීම ඉසව්වෙන් පළමු වටේදීම රන් පදක්කමක් දිනා ගන්න සමත් වුණා. ඔහු ඒ අවස්ථාවේදී එතෙක් ශ්‍රී ලංකාවේ තිබ්බ ජාතික වාර්තාවත් අලුත් කරන්න සමත් වුණා රොමේෂ් තරංග විසින්. ඉතින් ඒකත් ක්‍රීඩා ආශ්‍රිතව සිදුවෙච්ච තවත් එක සුවිශේෂී සිදුවීමක්. ඒ වගේම තමයි 2025 ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාවය දිනා ගන්න ආසියානු කුසලාන ඒෂියන් කප් එකේ දිනා ගන්න පාකිස්තානය පරාජය කරමින් ඉන්දියාව සමත් වෙනවා. හැබැයි මේ තරගාවලිය බලපු කට්ටියටත් මතක ඇති විශාල ජාත්‍යන්තර ආందోලනයකට ක්‍රීඩා ආందోලනයකට තුඩු දුන්නා. ඉන්දියාවේ හැසිරීම සහ පාකිස්තානය මේ දෙගොල්ලෝ අතර තියෙන දේශපාලන විරසකභාවය ඒගොල්ලෝ ක්‍රීඩාවට ගෙනාපු එකත් එක්ක ඉතින් ඒක ගැන ජාත්‍යන්තර මාධ්‍ය ගණනාවක් විවිධාකාරයෙන් වාර්තා කරලා තිබ්බා. ඉතින් ඒ ජයග්‍රහණයත් ක්‍රීඩා ආශ්‍රිතව සිදුවෙච්ච තවත් එක සුවිශේෂී සිදුවීමක්. ඒ වගේම තවත් ක්‍රීඩා ආශ්‍රිත සිදුවීම් ගැන කතා කරද්දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මේ අවුරුද්දේදී හොස් කරා කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ සදා සත්කාරකත්වය සැපයුවා. ලංකාව සහ ඉන්දියාව සම අනුග්‍රහයක් තමයි සැපයුවේ විදියට. එතකොට මේ තරගාවලියේ අවසාන මහා තරගාවලියේදී ඉන්දියා කාන්තා කණ්ඩායම පසුගියදා තමන්ගේ ජයග්‍රහණය වාර්තා කරන්න සමත් වුණා. ඉතින් මේකත් තවත් එක සුවිශේෂී ක්‍රීඩා වාර්ෂික සිදුවීමක්. ඒ වගේම තමයි ශ්‍රී ලාංකික මල්ල ක්‍රීඩකෙක් වෙච්ච රොමේෂ් තරංග ඉන්දියාවේ රාංචියේදී පැවතිච්ච සිව්වන දකුණු ආසියානු මල්ල ක්‍රීඩා ශූරතාවලියේ හොඳම පිරිමි ක්‍රීඩකයා විදියට අභිසස් ලබන්න සමත් වුණා. ඉතින් ඕකත් ලංකාවේ ක්‍රීඩා ආශ්‍රිතව සිදුවෙච්ච ලංකාවේ නම ජාත්‍යන්තර ඉදිරියේ පැමිණිච්ච තවත් එක අවස්ථාවක්. ඒ වගේම තමයි දකුණු ආසියාවේ වේගවත්ම පුරුෂයා බවට පත් වෙන්න මේ මෑතකදී තිබ්බ සවුත් ඒෂියන් ගේම්ස් වලදී පුරුෂයා බවට පත් වෙන්න චමෝත් ගියොත්සිංහ සමත් වුණා. ඒ වගේම වේගවත්ම කාන්තාව බවට පත් වෙන්න සෆියා යමික් සමත් වුණා. ඉතින් ඒ සිව්වන දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මල්ල ක්‍රීඩා තරගාවලියේ රන් පදක්කම් දෙකක් ලංකාවට දිනා දෙමින් ඒ වගේම තමයි ඒගොල්ලෝ සහාය දෙවීම තරගාවලිය වලිනුත් රන් පදක්කම් ලංකාවට දිනාගෙන සමත් වුණා. ඉතින් ඔය ටික තමයි ක්‍රීඩා ආශ්‍රයෙන් ගැන කතා කරද්දී මේ කාලේ සිදුවෙච්ච ප්‍රධාන වැදගත්ම සිදුවීම් ටික වෙන්නේ. ඒ වගේම මේ අපි ඊළඟට කතා කරොත් මේ සාහිත්‍ය සංගීතය සහ විශේෂිත සම්මාන කියන කැටගරිය යටතේ මොනවද වෙලා තියෙන්නේ කියලා ඔයගොල්ලෝ හැමෝම දන්නවා. ලංකාවේ හැම අවුරුද්දෙම සැප්තැම්බර් මාසෙදී කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙනවා. ඊට ටික කාලයකට කලින් සාමාන්‍යයෙන් ස්වර්ණ පුස්තක සම්මානය ප්‍රදානය කිරීම සිද්ධ වෙනවා. එතකොට ඒක ප්‍රදානය කිරීම සිද්ධ වෙන්නේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින්. ඉතින් ඔවුන් විසින් සංවිධානය කරන ලද ස්වර්ණ පුස්තක සම්මාන වල 2025 ස්වර්ණ පුස්තක සම්මානය දිනා ගන්න චන්ද්‍රරත්න බණ්ඩාර විසින් රචනා කරන ලද පියාසර සමය කියන කෘතිය සමත් වුණා. ඉතින් ඒක ලංකාවේ සාහිත්‍ය ආශ්‍රිතව සිදුවෙච්ච විශේෂ සිදුවීමක්. හැම අවුරුද්දම ස්වර්ණ පුස්තක සම්මානය ප්‍රදානය කිරීමක් සිද්ධ වෙනවා. ඉතින් මේ අවුරුද්දේ සුවිශේෂී සම්මානය ග්‍රන්ථ ලේඛකයින්ගේ සිහිනයක්. ඒ සිහිනය සැබෑ කරගන්න හැකි උනේ චන්ද්‍රරත්න බණ්ඩාර මහතාගේ පියාසර සමය කියන නවකතාවට. ඒ වගේම තමයි මෙරට සුප්‍රකට වාද තියෙනවා. අපි පංචමහා වාද ගැන කතා කරනවානේ. ඔය අතර ප්‍රධානතම வாதයක් මේ පානදුරා මහාවාදය කියන්නේ. එතකොට මෙන්න මේ පානදුර මහාවාදය සහ ශ්‍රී ලංකාවේ ගාල්ල ත්‍රිභාෂා සෙල්ලිපිය යුනෙස්කෝ මතක ලයිස්තුවට එකතු කරගන්න යුනෙස්කෝ සංවිධානය කටයුතු කරා. ඉතින් මේකත් සුවිශේෂී සිදුවීමක් ලංකාවට. ඒ වගේම තමයි ෆෝබ්ස් 30න් පහළ ලයිස්තුවට ඇතුළත් වෙන්න චරිතෙන් සිල්වා කියන ශ්‍රී ලාංකික YouTube ක්‍රියාකරු කවුරුද දන්න වයිල් කුක් බුක් සමත් වුණා. ඉතින් මේක ලාංකිකෙක්ගේ සංග්‍රහයට ඇතුළත් වෙන එක සුවිශේෂී සිදුවීමක් 2025 අවුරුද්දේදී සිද්ධ වෙච්ච. ඒ වගේම තමයි 2025 කෑන්ස් සම්මාන උළෙලේ මංගල දර්ශනය සඳහා ශ්‍රී ලාංකික අධ්‍යක්ෂකයෙක් වෙච්ච සුමිත්‍රා පීරිස්ගේ ගැහැණු ළමයි කියන චිත්‍රපටය 4K වලින් යලි ප්‍රතිසංස්කරණය කරලා සූදානම් කිරීම සිදු වුණා. ඒකත් මේ අවුරුද්දේ සිදු වෙච්ච තවත් එක සුවිශේෂී සිදුවීමක්. ඒ වගේම තමයි ෂන්හයි
ජාත්‍යන්තර චිත්‍රපට උරලේ සම්මාන දිග්ගයක් දිනා ගන්න ලංකාවේ රිවර්ස්ටන් කියන චිත්‍රපටය සමත් වෙනවා. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය ලරිත් රත්නායක මහතා. ඒ වගේම ලාස්ලෝ ක්‍රිස්ටෝෆෝකයි කියන නවකතාකරු 2025 අවුරුද්ද සඳහා වන නොබෙල් සාහිත්‍ය ත්‍යාගය දිනා ගන්න සමත් වුණා. ඉතින් මේකත් තවත් වැදගත් සිදුවීමක්. ඔයගොල්ලෝ තවත් මේ නොබෙල් ත්‍යාග ආශ්‍රිතව වෙනවා නම් පුළුවන් නම් පොඩ්ඩක් හොයාගන්න. භෞතික විද්‍යාව හොයපු කට්ටිය කමෙන්ට් එකක් දාන්න. එතකොට අනිත් කට්ටියටත් බලන්න පුළුවන්. පොඩි වැඩක් තියන්නම් කට්ටියට කරන්න. භෞතික විද්‍යාව වෙනුවෙන් කවුද දිනාගත්තේ? සාමතයාගේ නොබෙල් කවුද දිනාගත්තේ? මෙන්න මේ දේවල් ගැන පොඩ්ඩක් හොයලා තියාගන්න. හොයපු කට්ටිය කමෙන්ට් එකක් දාලා තියන්න අනිත් කට්ටියටත් දැනගන්න. ඒ වගේම මේ 2025 අවුරුද්දේ මෑත කාලේ සිදුවෙච්ච වැදගත් සිදුවීම් ගැන කතා කරද්දී يعني ශ්‍රී ලංකාවේ සිදුවෙච්ච සිදුවීම් අපි දැන් කතා කරා ක්‍රීඩා පැත්තේ මොනවද උනේ කියලා. අපි රොමේෂ් තරංග ගැන කතා කරා. අපි කමිලු මෙන්ඩිස් ICC විසින් 2024 අවුරුද්දේ නැගී යනම ක්‍රිකට් ක්‍රීඩකයා විදිහට නම් කරා කියලා කතා කරා. ඒ වගේම සෆියා යමික් පසුගියදා තිබ්බ දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මල්ල ක්‍රීඩා තරඟාවලියේදී දකුණු ආසියා වේගවත්ම කාන්තාව බවට පත් වුණා කියලා කතා කරා. චමෝ දියොත්සිං පිරිමි ක්‍රීඩකයා බවට පත් වුණා කියලා කතා කරා. ඒ වගේම සහාය දිවීමේ ශූරතා ගණනාවක් අපි දිනා ගන්න සමත් වුණා කියලා කිව්වා. ඉතින් මේ වගේ සුවිශේෂී සිදුවීම් ගණනාවක් ක්‍රීඩා පැත්තෙන් වෙද්දී ඊට පස්සේ පියාසර සමය අපි කිව්වා ස්වර්ණ පුස්තක සම්මානය දිනා ගන්න කටයුතු පුස්තක සම්මානය දිනාගත්තා කියලා කිව්වා. ඒ වගේම රිවර්ස්ටන් චිත්‍රපටය සම්මානයට පාත්‍ර වුණා කියලා අපි කතා කරා. ඉතින් සාහිත්‍ය චිත්‍රපට සහ සම්මාන ගැන අපි මේ විදිහට කතා කරා. අපි එහෙනම් දැන් කතා කරමු මොනවද මේ ශ්‍රී ලංකාවේ සිද්ධ වෙච්ච වැදගත් දේශපාලන සහ මෑතකාලීන සිදුවීම් කියලා. එකක් තමයි මේ සාම්පූර් සූර්ය බලාගාරයේ ඉන්දියාවේ NTPC සමාගමයි ඒ වගේම ශ්‍රී ලංකාවේ විදුලි බල මණ්ඩලය අතර හවුල් ව්‍යාපාරයක් බවට පත් කරන්න කටයුතු කරා. යනුව ශ්‍රී ලංකාවේ විදුලි බල මණ්ඩලයට 150ක කොටසුත් ඒ වගේම NTPC කියන සමාගමට ඉන්දියාවේ 150ක කොටසුත් හිමිවන විදිහේ ඒකාබද්ධ සමාගමක් නිර්මාණය කරනවා ත්‍රිකුණා බල මල විදුලි බල සමාගම විදිහට. එතකොට මේ හරහා ඉදිකරන විදුලි බලාගාරයේ සූර්ය විදුලි බලාගාරයේ හරහා මෙගාවොට් 120ක් ජාතික විදුලි බල පද්ධතියට එක් කරන්නට නියමිතයි කියලා සඳහන් වෙනවා. ඉතින් ඒ ආරම්භ වීම සිදුවන්නේ මෙන්න මේ අවුරුද්දේදී. ඒ හින්දා එකත් සුවිශේෂී සිදුවීමක්. ඒ වගේම අප්‍රේල් මාසයේදී දඹුල්ල උෂ්ණත්ව පාලනය කරන ලද ගබඩා අභිවෘත කරා. එය ඉන්දියානු රජයේ ආධාරයක් විදිහට තමයි ශ්‍රී ලංකාවට ලැබෙන්නේ. ඒ වගේම තමයි තවත් සුවිශේෂී දෙයක් මේ අවුරුද්දේ සිද්ධ වුණා. 2025 අවුරුද්දේ තමයි 2024 අවුරුද්ද සඳහා වන සංගණනයේ වාර්තාව නිකුත් කිරීම සිද්ධ වුණේ. ඉතින් හැම අවුරුදු 10කටම සැරයක් ලංකාවේ සංගණනයක් පැවැත්වීම සිද්ධ වෙනවා. එතකොට මේ අවුරුද්දේ මීට කලින් අවසානයේට සංගණනයක් පවත්වලා තිබ්බේ 2012 අවුරුද්දේදී. හැබැයි 2012 සංගණනයෙන් පස්සේ අවුරුදු 10ක් ගිහිල්ලා කොවිඩ් එක්ක ලංකාවේ සංගණනයක් පවත්වගෙන නොහැකි වුණා. ඒ හින්දා 2024 අවුරුද්දේදී තිබ්බ සංගණනය පැවැත්වුවා. ඉතින් මෙන්න මේ 2024 සංගණනයෙන් මෙන්න මේ විදිහ දෙයක් අනාවරණය වෙනවා. එතෙක් ලංකාවේ ජනගහනය අපි කිව්වේ මිලියන 22.0 ගානක් විදිහට තමයි අපි කතා කරේ. හැබැයි ලංකාවේ ජනගහනය වර්තමානයේදී මිලියන 21.6ක් දක්වා පහළ බැහැලා කියලා ජනහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ඒ සංගණනය හරහා අනාවරණය කරන්න කටයුතු කරනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තයට සුවිශිෂ්ට සේවාවක් සිදු කරපු ශ්‍රී ලංකාවේ සිංහල සිනමාවේ නිලි රැෂණීය විදියට විරුදාවරි ලබන මාලනී ෆොන්සේකා මහත්මිය මේ අවුරුද්ද මේ මාසෙදී අභාව ප්‍රාප්ත වීම සිද්ධ වුණා. ඉතින් මේකත් ශ්‍රී ලංකාවේ මේ අවුරුද්ද සිදුවෙච්ච තවත් සිදුවීමක් ඔයාලට මතක් කරගන්න ඕනේ. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන මැතිවරණ මේ අවුරුද්දේ තිබ්බා. ඔයාලට මතක ඇති ලංකාවේ පළාත් පාලන ආයතන කීයක් තියෙනවද කියලා අහුවොත් කීයක් තියෙනවද? ලංකාවේ පළාත් පාලන ආයතන 341ක් තියෙනවා. ඒකෙන් මේ මැතිවරණ තිබෙ විශේෂත්වය තමයි පළාත් පාලන ආයතන 339ක් සඳහා නියෝජිතයන් පත් කර ගන්න තමයි මේ මැතිවරණය පැවැත්වුනේ. ඒකදී සමස්ත ඡන්දේ ප්‍රතිඵලයක් දිහා බලද්දී ජයග්‍රහණය කරන ලංකාවේ වර්තමාන පාලන බලයේ හිමි ජාතික ජන බලවේගය හයම කණ්ඩායම සමත් වෙලා තියෙනවා. ඒ වගේම එතනිනුත් එහාට ගිහිල්ලා ලංකාවේ ගාල්ලේ කොට්ටාව කෑගල්ලේ උතුරලිය ලියද්ද ඒ වගේම
තුල්හිරිය වේරගහකන්ද ඒ වගේම මොණරාගල නිල්ගල වගේ ප්‍රදේශවල වනාන්තර ප්‍රදේශ 5ක් ආරක්ෂිත රක්ෂිත විදිහට නම් කරන්න රාජ්‍යය කටයුතු කරා ඒ මේ අවුරුද්දේ මැයි මාසයේදී. ඒ වගේම තවත් සුවිශේෂී සිදුවීමක් ලංකාවේ සංචාරක කර්මාන්තයේ මේ වෙදී දිනෙන් දින වේගයෙන් දියුණුවට පත් වෙමින් තියෙනවා. එතකොට සංචාරක කර්මාන්තය ආශ්‍රිතව සිදුවෙච්ච තවත් සුවිශේෂී සිදුවීමක් තමයි මහනුවර ඇහැලේපොළ වලව්ව තුල ලංකාවේ ඓතිහාසික මහනුවර ඇහැලේපොළ වලව්ව තුල ලංකාවේ පළමු ඉටි කෞතුකාගාරය විවෘත කරන්න කටයුතු කරා. ඒක වර්තමානයේදී දෙස් විදෙස් සංචාරක ආකර්ෂණයේ ලක් ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේකත් අහන්න පුළුවන් තැනක්. ඒ වගේම තමයි ලංකාවේ රජයේ නව වැට්පත්ක් හඳුන්වා දීමට කටයුතු කරලා තියෙනවා. ඒ තමයි ශ්‍රී ලාංකික නොවන සමාගම් මෙරට පාරිභෝගිකයන් වෙනුවෙන් සපයන ඩිජිටල් සේවාවන් වෙනුවෙන්. ඒ කියන්නේ අනේවාසික සමාගම් ආර්ථික විද්‍යානුකූලව කිව්වොත් අනේවාසික සමාගම් ලංකාවේ පාරිභෝගිකයන්ට සපයන ඩිජිටල් සේවාවන් වෙනුවෙන් 18%ක බද්දක් පනවන්න තමයි මේ විදිහට කටයුතු කරේ. ඔක පොඩ්ඩක් මතක තියාගෙන යන්න හුඟක් දුරට අහන්න පුළුවන් තැන. ඒ වගේම තමයි ශ්‍රී ලාංකික කම්කරුවෙක්ගේ අවම මාසික වැටුප රුපියල් 27000ක් වෙන්න ඕනේ කියලා රජය නියම කරනවා. ඒ වගේම අවම දෛනික වැටුප රුපියල් 1080කට වඩා වැඩි වෙන්න ඕනේ කියලා ඒ හරහා නියම කරලා තියෙනවා. ඒ වගේම තමයි ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් විශාලතම යුද නෞකාව විදිහට සැලකෙන සැන්ඩ්‍රා බාබරා නෞකාව කොළඹ වරායට සේන්දු වීම සිද්ධ වුණා. මේ නෞකාව ඇමරිකා එක්සත් ජනපදයේ විශාලතම යුද නෞකාවක් විදිහට නෙමෙයි මුළු මහත් ලෝකයේම තියෙන විශාලතම යුද නෞකාවක් විදිහට තමයි සැලකන්නේ. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් ඉතිහාසය තුළ ඉදිවන විශාලතම පුනර්ජනනීය විදුලි බලාගාරය විදිහට රිවිදනවි සූර්ය බල උද්‍යානයේ වැඩ කටයුතු මොණරාගල ප්‍රදේශයේ ඉදිකිරීම ආරම්භ වීම මේ අවුරුද්දේ සිදු වෙනවා. හොඳට මතක තියාගන්න රිවිදනවි අහන්න පුළුවන් තරම්. ඒ වගේම ශ්‍රී ලාංකීය පෞද්ගලික තේ ආයතන තේ අපනයන ආයතනයක් වෙච්ච ආයතනික තේ වර්ගයක් වෙච්ච නිව් විතානකන්ද සිලෝන් බ්ලැක් ටී කියන තේ මේ අවුරුද්දේදී එතෙක් මෙතෙක් ඉතිහාසයේ තුල තේ අලෙවි වෙච්ච වැඩිම මිලට අලෙවි වෙමින් ගිනස් වාර්තාව පිහිටවන්නට සමත් වුණා. නොබෙල් වාර්තාවක් නෙමෙයි ගිනස් වාර්තාවක් තමයි ඒ විදිහට පිහිටවන්න සමත් වුණේ. ඒ වගේම දැන් ඔක තමයි මෑත කාලේ ලංකාව ආශ්‍රිතව සිදුවෙච්ච විශේෂ සිදුවීම් විදිහට අපිට ප්‍රධාන වශයෙන් කතා කරන්න තියෙන්නේ. දැන් අපි කතා කරමු මේ පාරිසරික සිදුවීම් මොනවද මේ අවුරුද්දේ වුණේ කියලා. හරිද? එහෙනම් අපි දැන් මුලින්ම බලමු එකක් තමයි ලංකාව පිරිසුදු ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය ආරම්භ කරන්න වර්තමාන රජය මේ අවුරුද්දේදී කටයුතු කළා. මතක විදිහට 2025 ජනවාරි මාසයේ පළමු වෙනිදා තමයි මේ ව්‍යාපෘතිය ආරම්භ කරන්නට යෙදුනේ. ඒ වගේම තමයි ඇමරිකා එක්සත් ජනපද ඉතිහාසයේ ඇතිවෙච්ච විනාශකාරීම ලැබුගින්න මෙයට මුහුණ දෙන්න ඇමරිකාවට මේ අවුරුද්දේදී සිද්ධ වෙනවා. ඒ අනුව මේ ලැබුගින්න ඇති වුණේ දකුණු කැලිෆෝනියානු ප්‍රාන්තයේදී. ඒ ප්‍රාන්තයේ ප්‍රදේශ රසක් පුරා මේ ලැබුගින්න ඉතාමත් වේගෙන් ව්‍යාප්ත වෙලා යනවා. ඒ හරහා 18000කට වඩා වැඩි ප්‍රමාණයක නිවාස හානි ප්‍රමාණයක් සිද්ධ වෙනවා. වගේම මිනිස් ජීවිත 31කට වඩා වැඩි ප්‍රමාණයක් හානි වුණා කියලා විදේශ මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. ඒ වගේම තමයි මියන්මාරයේ සාගින් කලාපයට රික්ටර් මාපකයෙන් 7.7ක ප්‍රබල භූකම්පනයක් මේ අවුරුද්දේ මාර්තු මාසෙදී ඇති වුණා. තත්පර 80යි මේ භූමිකම්පාව තිබ්බේ. කොච්චර පාඩුවක් කරන්නේ නැති කියලා හිතනවද? මේ තත්පර 80ක් ඇති වෙච්ච රික්ටර් මාපක 7.7ක ප්‍රබලත්වයකින් යුක්ත භූකම්පනය හරහා ඩොලර් බිලියන 11ක පාඩුවක් ඒ රටට සිදු වුණා කියලා ඒ රටේ මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ වෙරළ ආරක්ෂක බලකාය ශ්‍රී ලංකාවේ වෙරළ තීරය ආරක්ෂා කර ගැනීම සඳහා කෙටි දුරකථන අංක සේවාවක් හඳුන්වා දීම සිද්ධ වුණා. ඒ තමයි 1.6 කියන හදිසි දුරකථන අංකය තමයි මේ විදිහට හඳුන්වා දීම සිද්ධ වුණේ. පැය 24 පුරාම අපේ රටේ වෙරළ සංරක්ෂණය වෙනුවෙන් එය ක්‍රියාත්මකයි. ඒ වගේම තමයි ලෝක පරිසර දිනය අපි හැමෝම දන්නවනේ ජූනි මාසේ කවද්ද? 5. එතකොට මේ ජූනි මාසේ 5 වෙනිදාට යෙදෙන ලෝක පරිසර දිනය මේ අවුරුද්දේදී සැමරීම සිද්ධ වුණා. ලංකාවත් වෙනම සැමරුවා. හැබැයි ලෝකයක් විදිහට මේක ප්‍රධාන සැමරුම මේ අවුරුද්දේ සත්කාරකත්වයේ දරුවේ දකුණු කොරියාව. එතකොට මේ අවුරුද්දේ සඳහා තේමාව බවට පත් වෙලා තිබ්බේ ප්ලාස්ටික් දූෂණය පරාජය කරන්න කියලා. ඉතින් ඒ තේමාවෙන් තමයි මේ අවුරුද්දේදී ලෝක පරිසර දිනය සැමරීම සිද්ධ වුණේ.
ඒ වගේම දැන් අපි කතා කරමු මේ අවුරුද්දේ සිදුවෙච්ච නවතම පත්වීම මොනවද කියලා. සමහර විට අහන්න පුළුවන්. මේ තනතුරට පත් කරේ කවුද? නැත්නම් මේ තනතුරේ දැන් ඉන්නේ කවුද කියලා. අන්න ඒ වගේ ඇහුවොත් හුඟක් වෙලාවට අහන්නේ මේ අලුතින් කරපු පත්වීම ආශ්‍රය. ඒ හින්දා මේ ටිකත් අපි හොඳට බලාගෙන යන්න. එතකොට මේ අවුරුද්දේදී මේ ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙත් අහන්න පුළුවන් ලංකාවට සම්බන්ධ තැන්. එකක් තමයි මේ කැනඩාවේ නීතිපති ධූරයට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයෙක් පත් කරනවා. ඒ තමයි ගැරි ආනන්ද සාගරී මහත්මව. ඔහු නීතිපති ධූරයට විතරක් නෙමෙයි පත් කරන්නේ මේ කැනඩාවේ අධිකරණ අමාත්‍ය ධූරයටත් පත් කරන්නට කටයුතු කරලා දිනවා ඒ රට රජයේ විසින්. ඒ වගේම විදේශීය රාජ නායකයෙකුට ලංකාවෙන් පිරිනමන ඉහළම සම්මානය ඉහළම ගෞරවය විදියට සැලකෙන්නේ මිත්‍ර විභූෂණ සම්මානය. මතක තියාගන්න මොකද්ද? මිත්‍ර විභූෂණ සම්මානය. මේ අවුරුද්දේ ඉන්දියානු අගමැතිවරයා ලංකාවේ සංචාරයක නිරත වුණා. ඒ සංචාරයක නිරත වෙච්ච අවස්ථාවේදී එතුමා ලංකාවේ ප්‍රදේශ ගණනාවක සංචාරය කරා. අනුරාධපුරයට ගිහිල්ලා ජයශ්‍රී මහ බෝධිය වැඳගත්තා. ඒතර මේ වගේ ප්‍රදේශ රසක සංචාරය කරා එතුමා. එතකොට මෙන්න මේ විදිහට සංචාරය කරන්න ලංකාවට එතුමා ආපු වෙලාවේදී ශ්‍රී ලංකාවේ ජනරජයේ ගෞරවය එතුමන්ට පිරිනමමින් ලංකාවේ ජනාධිපතිවරයා විසින් ඔහුට මිත්‍ර විභූෂණ සම්මානය පිරිනැමීම සිදු වුණා. ඉතින් මේක මේ අවුරුද්දේ සිදුවෙච්ච සුවිශේෂී සිදුවීමක්. ඒ වගේම ගිවිසුම් කිහිපයකටත් මේ රජයන් දෙක අත්සන් කරන්නට යෙදුණා. ඒ වගේම තමයි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ඔයාලට මේ විභාග පවත්වන විභාග දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් විභාග කොමසාරිස් ජෙනරාල් ධූරය සඳහා සුභාෂිනී ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පත්වීම සිදු වුණා. ඒ වගේම ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හම්බුනන් පස්සේ රටේ කතා බහට ලක් වෙච්ච දරදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධූරයට ශානි අබේසේකර මහතාව පත් කරන්න කටයුතු කරා. ඒ වගේම ලංකාවේ මෙතෙක් හිටියේ මේ අවුරුද්ද වෙනකන් අගවිනිසුරු ධූරයේ කටයුතු කරන ලද්දේ මුරුදු ප්‍රනාන්දු මහත්මිය 48 වන අග විනිසුරුවරිය විදිහට. එතකොට මුරුදු ප්‍රනාන්දු මහත්මියගේ විශ්‍රාම යාමෙන් පස්සේ එම තනතුර සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සුරසේන මහතාව පත් කරන්න කටයුතු කරනවා. ඒ අනුව ලංකාවේ 49 වන අග විනිසුරුවරයා විදිහට තමයි ප්‍රීති පත්මන් සුරසේන මහතා ලංකාවේ ජනාධිපතිවරයා විදිහේ දියුණු වීම සිද්ධ වුණේ. ඒ වගේම ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ධූරය සඳහා ට්‍රම්ප් එරික් මේයර් කියන පුද්ගලයාව පත් කරන්න කටයුතු කරලා තියෙනවා. තවත් සිදුවීම් ගණනාවක් වෙනවා. ඒ අතර ලංකාවේ පොලිස්පති ධූරයක් මේ අවුරුද්දේ ඉස්සුණා. මීට කලින් පොලිස්පති ධූරය දරපු දේශපන්දු දෙන්නකොන් මහත්මයා සිදු කරන ද වැරදි සම්බන්ධයෙන් ඔහු පිළිබඳ පාර්ලිමේන්තුවට වාර්තා කළා. ඔහුව ධූරයෙන් ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබුණයන් පස්සේ එතෙක් ශ්‍රී ලංකා පොලිසියේ වැඩ බලන පොලිස්පතිවරයා විදිහට කටයුතු කරන ලද ප්‍රියන්ත වීරසූරිය මහතාව ජනාධිපතිවරයා විසින් මෙරට 37 වන පොලිස්පතිවරයා විදිහට පත් කරන්නට යෙදුණා. ඒ හිටපු පොලිස්පති දේශපාලන තෙන්නගොන් මහතාව එම ධූරයෙන් ඉවත් කරන්න පාර්ලිමේන්තුව අනුමැතිය ලබා දීමත් එක්ක. ඉතින් ශ්‍රී ලංකා පොලිසිය ගැන කතා කරද්දී ශ්‍රී ලංකා පොලිසිය කියන්නේ දිගු ඉතිහාසයකට උණුකම් කියන ආයතනයක්. 1866 අවුරුද්දේ තමයි ශ්‍රී ලංකා පොලිසිය ආරම්භ වෙන්නේ. මේ වෙද්දී අවුරුදු 150ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක දිගු ඉතිහාසයකට උරුමකම් කියන ආයතනයක් තමයි ශ්‍රී ලංකා පොලිසිය කියන්නේ. ඉතින් මේ සිදුවීමක් හුඟක් දුරට අහන්න පුළුවන්. ඒ වගේම තමයි ධම්මික පෙරේරා මහත්මයා පසු කළ මේ අවුරුද්දේදී ඉෂාර නානායක්කාර මහතා ලංකාවේ අංක 1 ධනපතිය වුණා. ඉතින් ඔහු දකුණු ආසියාවේ ධනවතුන්ගේ නම් ලයිස්තුවට යන එකතු වීමක් සිද්ධ වුණා. ඒ වගේම ශ්‍රී ලංකා මහා බැංකුව ගැන කතා කරොත් මේ අවුරුද්දේ ශ්‍රී ලංකා මහා බැංකුව තමන්ගේ 75 වෙනි සංවත්සරය සමරනවා. ඔයගොල්ලෝ දැක්කනම් ලස්සන රුපියල් 2000 නෝට්ටුවක් නිකුත් කරලා තිබ්බා. ඒ හා සමගාමීව 75 කියලා පැත්තෙන් අංකෙක් දාලා. එතකොට ශ්‍රී ලංකා මහා බැංකුව ආරම්භ වීම සිද්ධ වෙන්නේ 1949 අංක 58 දරන මුදල් නීති පනත ප්‍රකාරව තමයි මහා බැංකුව ස්ථාපිත වීම සිද්ධ වෙන්නේ. හැබැයි මහා බැංකුව ආරම්භ වෙන්නේ ලංකාවේ 1950 අවුරුද්දේදී. එතකොට මේ වෙද්දි මහා බැංකුව ආරම්භ වෙලා වසර 75ක් ගත වෙලා තියෙනවා. ඉතින් 75 වෙනි සමරුම තමයි මේ අවුරුද්දේ සමරුවේ. ඒ වගේම තවත් විශේෂ කාරණාවක් මම මේ කියන අමතර කරුණු මේ ටියුට් එකේ සේරම නැහැ. එහෙනම් බලලා ලියා ගන්න.
මේ අවුරුද්ද 2023 අවුරුද්දේදී ශ්‍රී ලංකා මහා බැංකුව පනත වෙනස් වුණා 1949 අර මම කලින් කිව්ව අංක 58 දරන මුදල් නීති පනත කියලා. ඒ පනත වෙනස් වීම සිද්ධ වුණා. ඉතින් මේ 2023 අවුරුද්දේදී ඉතින් මේ හරහා එතෙක් ශ්‍රී ලංකා මහා බැංකුවේ ප්‍රධාන අරමුණ වෙලි කියලා තිබ්බ ආර්ථික මිල ස්ථායීතාවය දේශීය මිල ස්ථායීතාවය විදිහට වෙනස් කරන්නටත් කටයුතු කරනු ලැබුවා. ඉතින් ඒ වගේම තවත් මහා බැංකුව ගැන කතා කරන්නේ නැතුව බැරි චරිතයක් තමයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වත්මන් මහා බැංකුව අධිපතිතුමන් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එතුමන්ද ග්ලෝබල් ෆිනෑන්ස් හි 2025 මහා බැංකුව වාර්තා කාඩ්පතෙහි ගෞරවනීය ඒ ශ්‍රේණියට සුදුසුකම් ලබන්න එතුමන් සමත් වුණා. ඉතින් මේකත් ශ්‍රී ලංකාවට සුවිශේෂී සිදුවීමක්. ඒ වගේම තමයි නේපාලයේ උද්ගත වෙච්ච දැඩි දේශපාලන නොසන්සුන්කාරී තත්ත්වයක් එක්ක එරට පළමු කාන්තා ජනාධිපතිනිය විදිහට හිටපු අගවිනිසුරු කාර්කිව නම් කරන්නට කටයුතු කළා. ඒ වගේම කෝක් කමිටුවේ සභාපති ධූරයට ආචාර්ය නිශාන්ත සමරවීර මහතාව ජනවාරි මාසයේදී පත් කරන්නට කටයුතු කරා. ඒ වගේම අලස්සා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයට රංග දිසානායක මහතාව පත් කරන්නත් කටයුතු කරා. ඒ වගේම ශ්‍රී ලංකා නීතිඥ සංගමය ශ්‍රී ලංකාවේ නීතිඥවරුන්ගේ වෘත්තීය සංවිධානයක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති ධූරය සභාවිච නිලධාරණයේදී මේ අවුරුද්දේදී සභාපති ධූරය දිනා ගන්න නීතිඥ රජීව් අමරසූරිය මහත්මයා සමත් වුණා. ඉතින් මේකත් සුවිශේෂී සිදුවීමක්. ඊට පස්සේ අපි දැන් කතා කරමු මොනවද මේ අභ්‍යවකාශය ආශ්‍රිතව සිදුවෙච්ච සිදුවීම් කියලා. එතකොට මේ අභ්‍යවකාශය ආශ්‍රිත සිදුවීම් ගැන කතා කරද්දී මේ 2024 අවුරුද්දේ මාර කුටපටයක් වෙනවා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඇතුලේ. ඒ තමයි බුච් විල්මෝර් සහ සුනී විලියම්ස් කියන දෙන්න රොකට් එකකින් එතනට ගිහිල්ලා හැබැයි ආයේ ඒ ගන්න බැරුව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඇතුලේ හිර වෙනවා. ඉතින් මාස 9කට අධික කාලයක් ඒ විදිහට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ හිර වෙලා හිටපු NASA ගගනගාමීන් දෙදෙනා වෙච්ච බුච් විල්මෝර් සහ සුනී විලියම්ස් මේ අවුරුද්දේ තමයි නැවත පෘථුවියට පැමිණීම සිදුනේ මේ අවුරුද්දේ මාර්තු මාසයේදී. ඒ වගේම K2 18b කියන ග්‍රහලෝකයේ තුල ශුද්‍ර ජීවීන් පිරීලා ඉන්නවා කියලා වෙබ් නිරීක්ෂණ වලින් අනාවරණය වීම මේ අවුරුද්දේදී සිද්ධ වුණා. එතකොට ජීවය සොයාගත්ත විශේෂිත අවස්ථාවක් අහන්න පුළුවන් තමයි. ඒ වගේම අපොලෝ 13 කියන යානයට මඟ පෙන්වපු 97 හැබරේ දිගගනගාමී වෙච්ච ජිම් ලොවෙන් මේ හැරව යාම මෙලොව හැර යාම සිද්ධ වුණා. ඉතින් ඒක සිද්ධ වුණේ මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසයේදී. ඒ වගේම සඳහි දකුණු ධ්‍රවයට ඇතීනා කියන අභ්‍යවකාශ යානය සාර්ථකව ගොඩබස්සන ඇමරිකානු පෞද්ගලික අභ්‍යවකාශ සමාගමක් සමත් වීම සිද්ධ වුණා. ඒ සමත් වුණේ මේ අවුරුද්දේදී ඉතින් ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 62.5ක් විතර වියදම් කරා කියලා NASA ආයතනය වාර්තා කරලා තියෙනවා. දැන් අපි කතා කරමු මොනවද මේ ජාත්‍යන්තර දේශපාලනය ආශ්‍රිතව මේ අවුරුද්දේ සිදුවෙච්ච විශේෂිත සිදුවීම් කියලා. ඉතින් රූපේ දැක්කහම තේරෙනවා වැඩි හරියක් දේශපාලනයට නැදිහත් වීම කරපු පුද්ගලයා තමයි මේ ඩොනල්ඩ් ට්‍රම්ප්. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධූරයේ දෙවන වරටත් දියුරුම් දීම සිදු වුණා. එවන කියලා දින ටියුට් එකේ පොඩ්ඩක් හදාගන්න කපල ඉරක් දාලා තරහ නැතුව දෙවන වරටත් දියුරුම් දීම තමයි සිද්ධ වුණේ. ඉතින් ඒ සඳහා ජනපතිවරණයේ තිබෙත්තම දියුරුම් දුන්නේ මේ අවුරුදු ජනවාරි මාසෙ වුණාට ජනපතිවරණයේ තිබෙ 2024 නොවැම්බර් මාසේ 5 වෙනිදා. ඉතින් ඔහුගේ ප්‍රතිවාදියා ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් වෙන්නේ රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ඒ වගේම ඔහුගේ ප්‍රතිවාදියා විදිහට තරඟයට පිවිසුනේ කමල හැරිස් ඩෙමොක්‍රැටික්ස් පක්ෂය නියෝජනය කරමින් මීට පෙර ඇමරිකා එක්සත් ජනපදයේ උපජනාධිපතිවරිය විදිහට තමයි කටයුතු කරේ. ඒ වගේම තමයි මේ ඉන්දිය සම්භවයක් සහිත කාන්තාව. එතකොට මේ ඇමරිකා එක්සත් ජනපදයේ ජනපතිවරණය පැවැත්වෙන ආකාරයක් ටිකක් සුවිශේෂී. දැන් ලංකාවේ ජනපතිවරණය ගත්තොත් කොහොමද ජනපතිවරණයෙන් දිනන අපේක්ෂකයා තෝරගන්නේ 150කට වඩා ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන තියෙන පුද්ගලයා. හරිද? එතකොට හැබැයි ඇමරිකා එක්සත් ජනපදයේ උගල පොඩ්ඩක් වෙනස්. 150කට වඩා අරගෙන තිබ්බත් ඇමරිකා එක්සත් ජනපදයේ දිනන්න බෑ. ඇමරිකා එක්සත් ජනපදයේ දිනන්න ඕන නම් එරට තියෙන්නේ මේ
ඡන්ද විද්‍යාල ක්‍රමයක්. ඡන්ද විද්‍යාල තියෙනවා 38ක් තියෙනවා. ඒකෙන් 270කට වඩා ජයග්‍රහණය කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප් මෙවර ඡන්දේ ජයග්‍රහණය කරේ ඡන්ද විද්‍යාල 312ක් ජයග්‍රහණය කරලා. ඉතින් ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් 45 වන විධායක ජනාධිපතිවරයා වගේම 47 වන විධායක ජනාධිපතිවරයා බවට පත් වෙන්නට සමත් වුණා. ඉතින් ඕකත් ලෝක ඉතිහාසයේ අවුරුදු සිදුවෙච්ච සුවිශේෂී සිදුවීමක්. ඒ වගේම තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් පොඩ උද්දච්ච නාහෙට අහන්න චරිතයක් නේ. අපි දන්නවනේ මේ අවුරුද්දේ හුඟක් රටවල් වලට තීරුබදු පැනවීම සිදු වුණා කියලා. ලංකාවටත් තීරුබදු පනවන්න කටයුතු කළා කියලා. එහෙනම් ඔන්න තව හෝම්වර්ක් එකක් දෙනවා ඔයාලට විභාගෙට යන්න කලින්. ලංකාවට කොච්චර තීරුබද්දක් පැනෙව්වද? ඒක කොච්චරක් දක්වා අඩු කරාද කියලා වාගෙන යන්න පොරොත්තු කට්ටිය කමෙන්ට් එකක් දාන්න. එතකොට ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මේ අවුරුද්දේ තවත් කරපු වැඩක් තමයි මෙක්සිකෝ බොක්ක විදිහට නිල වශයෙන් හඳුන්වපු තැන ඇමරිකානු බොක්ක විදිහට නම් කරන්න ඔහු කටයුතු කළා. ඉතින් මේක මේ අවුරුද්දේ සිදුවෙච්ච දෙයක්. ඒ වගේම තමයි ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නියෝගයකට අනුව පිලිපීනයේ හිටපු ජනාධිපති රොඩ්රිගෝ අත්අඩංගුවට ගැනීම සිදු වුණා. ඔහුට මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ චෝදනා රැසක් එල්ල වෙලා තිබෙයි. ඉතින් මේකත් එක තමයි ඔහු අත්අඩංගුවට ගැනීම සිද්ධ වුණේ. ඒ වගේම තමයි මේ ලෝක දර්ශක ගණනාවක් තියෙනවා. ගෝලීය ත්‍රස්තවාදයේ පිළිබඳ දර්ශකේ, ලෝක සන්තුෂ්ටි දර්ශකේ, මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකේ, මානව සංවර්ධන දර්ශකේ. ඉතින් ඕනෑමුත් එකක් දෙකක් එන්න බැරි කමක් නැහැ. ඉතින් ගෝලීය ත්‍රස්තවාදයේ පිළිබඳ 2025 වර්ෂය සඳහා වන දර්ශකයේ 100 වන ස්ථානයේ දිනා ගන්න ශ්‍රී ලංකාව සමත් වුණා. ශ්‍රී ලංකාව එතකොට එම දර්ශකයේ ප්‍රථම ස්ථානයේ 100 හොඳයි. පහතට ගිහිල්ලා තියෙන්නේ. ඒවෙන් පහතට යන්නේ හොඳයි. එතකොට මේ දර්ශකයේ ප්‍රථම ස්ථානයේ දිනාගත්තේ බුර්කිනා ෆාසෝ කියන රාජ්‍ය. ඒ වගේම දෙවන ස්ථානය සහ දෙවන ස්ථානය පිළිවෙලින් දිනාගත්තේ පාකිස්තානය සහ සිරියාව. ලංකාව 100 වන ස්ථානයේ තමයි ඔන්නේ කියන මතක තියාගන්න. ඒ වගේම තමයි 2025 වර්ෂය සඳහා වන ලෝක සන්තුෂ්ටි වාර්ෂිකාවේ ලංකාවේ ඉන්න 133 වෙනි තැන. සතුටින් ඉන්න රටවල් ටික ඇතුලේ අපි ඉන්නේ 133 වෙනියට. ඉතින් මේ දර්ශකයේ ප්‍රථම ස්ථානයේ ලෝකේ සතුටින් ඉන්න මිනිස්සු ඉන්න රට මොකක්ද එහෙනම්? ෆින්ලන්තය. ඒ වගේම අවසාන ස්ථානයේ ඉන්නේ කවුද? ඇෆ්ගනිස්තානයේ රට තියෙන යුද්ධ ගැටලුවත් එක්ක. ඒ වගේම ඉතිහාසයේ ප්‍රථම වරට කෘත්‍රිම හදවතක් භාවිතා කරමින් මිනිසෙක් දින 100ක් ජීවත් වෙන්න සමත් වුණා. ජීවත් කරවන්න සමත් වුණා ඒ ඕස්ට්‍රේලියාව. ඒ වගේම තමයි ඊශ්‍රායලයේ විසින් දකුණු ගාසා තීරයට ප්‍රහාර අකණ්ඩ වෙල්ල කරන්නේ. මේ ඊශ්‍රායලයේ මුලින්ම ගාසා තීරයට ප්‍රහාර කරා එල්ල කරා. ඊට පස්සේ ඊශ්‍රායලයේ ඉරානයේ න්‍යෂ්ටික බලය පාලනය කරන්න කටයුතු කරා. එතකොට උන්වගත් එක්ක ඉරානයෙන් ඊශ්‍රායලය කටුනා. ඉතින් මේ අවුරුද්ද කියන්නේ යුද්ධ වලින් හිඟක් තිබ්බ කාලයක් නෙමෙයි. ඒ වගේම පහල්ගම් කලාපයේ ඉන්දියාව පාකිස්තානේ පහර දුන්නා. පාකිස්තානේ ඉන්දියාවට පහර දුන්නයි කියලා ඉවරලා ඒගොල්ලන්ගේ ජල ගංගා වසා දාන්න කටයුතු කරා. ඉතින් මේ විදිහට ලෝකේ තුන්වන ලෝක යුද්ධයක සේයාවන් නිරන්තරයෙන් පෙන්වන නූලෙන් විතර එහෙම යන්න නැතුව බේරිච්ච අවුරුද්දක් තමයි මේක. ඉතින් මේ අවුරුද්දේ එහෙම දෙච්ච දෙයක් තමයි ඊශ්‍රායලයේ විසින් දකුණු ගාසා තීරයට ප්‍රහාර එල්ල කරා. ඒ ප්‍රහාර හරහා අපි කියනවා හමාස් දේශපාලන නායක සල්හා අල් මේයාම සිද්ධ වුණා. ඒ වගේම මේ කාලවකවානුවෙන් සිරියානු ISIS සටන් කණ්ඩායමේ ප්‍රධානියව ඉරාක හමුදා විසින් ඝාතනය කරන්නටත් කටයුතු කරා. ඉතින් ඔන්න ඕක ත්‍රස්තවාදයේ පැත්තෙන් මේ අවුරුද්ද සිදුවෙච්ච සුවිශේෂී දෙයක්. ඒ වගේම තමයි හැමෝටම මතක ඇති රෝනාල්ඩෝ කතෝලික පල්ලිය ප්‍රථම ලතින් ඇමරිකානු නායකවරයා වෙච්ච අති උත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මේ අවුරුද්දේ සිද්ධ වුණා. එතුමා මිය යන විට වයස අවුරුදු 88 වන දියේ තමයි පසුනේ. එතුමන් මිය යාම සිදුනේ මේ අවුරුද්දේ අප්‍රේල් මාසයේදී. ඒ වගේම තමයි ඉන්දියාවේ ජම්මු කාශ්මීරයේ ආශ්‍රිත පහල්ගම් කලාපයේ පාකිස්තාන ත්‍රස්තවාදීන් කියලා සැක කරන පිරිසක් පුද්ගලයන් පිරිසක් විසින් සිදු කරන කියලා දගදයි කියන ත්‍රස්ත ප්‍රහාරයකින් ඉන්දියානු සිවිල් වැසියන් 26 දෙනෙකු මිය ගිහිල්ලා 12කට ආසන්න පිරිසක් තුවාල ලැබුවා. ඉතින් මේකත් එක්ක අර කලින් කිව්වේ ඉන්දියාව සහ පාකිස්තානය අතර ලොකු දේශපාලන බලගට්ටනයක් තිබ්බා. ඒක තවත් තීව්‍ර වුණා. ඉන්දියාව ගංගා වසා දාන්න පවා කටයුතු කරා. පාකිස්තානයේ ජල සැපයුම් පවා වළක්වා දාන්න කටයුතු කරා. ඉතින් ඕක තමයි අවසානයේදී අර අපි කිව්වේ කතා කරද්දී ක්‍රීඩාවටත් ගියා කියලා. ක්‍රීඩාවටත් ගියේ ඔන්න ඔය ටිකම තමයි. ඉතින් තවත් සුවිශේෂීම දෙයක් අහන්න පුළුවන්ම දෙයක්
ජපානයේ අපි ගමමින් ඉන්දියාව ලෝකේ විශාලතම ආර්ථිකයේ හිමි රටක් වල් අතර සිව්වන ස්ථානයේ දිනා ගන්නට සමත් වුණා. ඉතින් ඒකත් එහෙනම් මේ අවුරුද්දේ සිදුවෙච්ච සුවිශේෂ දිනයක්. අසල්වැසි ඉන්දියාව ජපානයේ අපි ගෝලා ලෝකේ හතරවෙනියට විශාලතම ආර්ථිකයකට උරුමකම් කියන රට බවට පත් වුණා. ඒ වගේම ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයේ ප්‍රථම ස්ථානයේ දිනා ගන්න නෝර්වේ රාජ්‍ය සමත් වුණා. ලංකාවට ඒකේ හිමි වුණේ 139 වන ස්ථානය. අවසාන ස්ථානයේ ඉන්නේ දකුණු කොරියාව. ඒ වගේම තමයි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අභාව ප්‍රාප්ත වුණාන් පස්සේ පුරප්පාඩු එම ධූරය සඳහා නව පාප් වහන්සේවරයා විදිහට 14 වන ලියෝ පාප් වහන්සේ තෝරාපත් කර ගැනීම සිදු වුණා. ඉතින් ඇමරිකානු ජාතිකයෙක් එම තනතුරට තේරීපත් වුණු ප්‍රථම අවස්ථාව විදිහට තමයි එය ඉතිහාසගත වීම සිදු වුණේ. ඒ වගේම 2025 වර්ෂය සඳහා වන මානව සංවර්ධන දර්ශකයේ ප්‍රථම ස්ථානයේ දිනා ගන්න අයිස්ලන්තයේ සමත් වෙදී ලංකාව එහි 89 වන ස්ථානයේ තෙක් පහළ බැහැලා තියෙනවා. ඒ වගේම ඉන්දියාවේ උසම තනි ආරුක්කු දුම්රිය පාලම විවෘත වීම කරන්න සමත් වුණා. ඉතින් කිලෝමීටර 272කින් යුක්ත එම එය කාශ්මීරයේ තමයි ඒක පිහිටලා තියෙන්නේ. ඒ වගේම ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට වුණ ලංකාවේ පාරිභාෂික වචන කිහිපයක් එකතු වීම සිදු වුණා. ඒ වගේ ඒ අනුව අපේ ලංකාවේ කොත්තු, වටලප්පම්, මැල්ලුම්, බයිලා, පපරේ කිරිබත් වගේ අවුරුදු වගේ වචන කිහිපයක් ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට එකතු වීම මේ අවුරුද්දේ සිදු වුණා. ඒ වගේම තමයි මේ අවුරුද්දේ ජූනි මාසේ 13 වෙනිදා ඊශ්‍රායලයේ විසින් ඔපරේෂන් රයිසින් ලයන් කියන මෙහෙයුම දියත් කරා. ඒ ඉරානයේ න්‍යෂ්ටික බලාගාර හා මිසයිල් නිෂ්පාදනාගාර ඉලක්ක කරගනිමින් ඉරානයේ න්‍යෂ්ටික බාලය තුරන් කරන තමයි ඊශ්‍රායලයේ උත්සාහ ගත බෙන්ජමින් නෙතන්යාහු ප්‍රමුඛ. එතකොට මෙන්න මේ විදිහට රයිසින් ලයන් මෙහෙයුම ක්‍රියාත්මක කරලා ඒගොල්ලෝ ඉරානයට පහර දීම සිදු වුණා. නැවත ඉරානය ඊශ්‍රායලයට ප්‍රතිපහර දුන්නා. ඊට පස්සේ ඇමරිකා එක්සත් ජනපදයකට මැදිහත් වුණා. ඇමරිකා එක්සත් ජනපදයේ තිබර විශාලතම ගුවන් යාන වාහනට මතක ඇති ඒ ප්‍රදේශවලට යවලි ඉවරලා බෝම්බ් බ්ලාස්ටර්ස් යටට ගිදා දාලා ඉවරලා පිපිරලා යන විශාල බෝම්බ නිකුත් කිරීම සිදු වුණා. ඉතින් මේ වගේ දේවල් සිදු වුණා. ඒ වගේම තමයි මේ ඉන්දියාවේ හරි අවාසනාවන්ත සිදුවීමක් වුණා. ගුවන් යානයක් උස්සලා තත්පර කිහිපයක් ඇතුළත නැවත කඩා වැටීම සිදු වුණා. ඉන්දියාවේ ගුවන් සේවයටත් ගුවන් යානයක් අනතුරටපත් වීම මේ අවුරුද්දේ ජූනි මාසයේ සිදු වුණා. ඒ හරහා එහි ගමන් කළ මගින් 230 දෙනා සහ කාර්ය මණ්ඩල සමාජිකයන් 12 දෙනෙකු අතරින් 12 දෙනෙක් මිය ගියා. ජීවිතය බේරගන්න පුළුවන් වුණේ ඒ අතර සිටපු එක් මගියෙකුට විතරයි. ඒ වගේම ඉරාන ඊශ්‍රායල යුද්ධයට ඇමරිකා එක්සත් ජනපදයේ මැදිහත් වෙමින් ඇමරිකා එක්සත් ජනපදයේ විසින් ඉරානයේ යුරේනියම් බලාගාර 3ක් විනාශ කර දාන්න කටයුතු කරා. ඊට ප්‍රතිපහාරයක් විදිහට අපි කිව්වා වගේ දැන් ඇමරිකා එක්සත් ජනපදයේ උන්න ඉරාන ඊශ්‍රායල යුද්ධයට මැදිහත් වෙලා ඉරානයේ න්‍යෂ්ටික බලය තුරන් කරන ඊශ්‍රායල වැඩපිළිවෙලට ඇමරිකා එක්සත් ජනපදයට සහයෝගය ලබා දීම සිදු වුණා. ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදයේ තමන්ට තිබෙන විශාලතම ප්‍රහාරක ගුවන් යානා පාවිච්චි කළා මිසයිල් අදදමීම සිද්ධ කරා ඉරානයේ බලාගාර යුරේනියම් බලාගාර 3ක් ඉලක්ක කරගෙන විනාශ කර දාන්න කටයුතු කළා. ඒකට ප්‍රතිප්‍රහාරයක් විදිහට නැවත ඉරානයේ විසින් කටාර් රාජ්‍ය පිහිටලා තිබ්බ ඇමරිකා එක්සත් ජනපද කඳවුරකට පහර දෙන්නත් කටයුතු කළා. ඒ වගේම බංග්ලාදේශයටත් පසුගිය අවුරුද්ද එච්චර සුබ කාලයක් වුණා. අපේ රටේ ඇති වුණා වගේ අරගලයක් බංග්ලාදේශයේත් ඇති වුණා. ඉතින් බංග්ලාදේශයේ හිටපු අගමැතිනිය ඒ අවස්ථාවේදී දේශපාලන රැකවරණය තකා ඉන්දියාවට පැන යාම පවා සිදු වුණා. ඉතින් මෑතකදී එතුමියට මාස 6ක සිර දඬුවමක් මුලින් නියම කරා. හැබැයි මේ වෙද්දී මේ මෑත කාලීන දැනට වෙලා තියෙන ළඟම සිදුවීම ගැන කතා කරොත් ඇයට ඊයේ හෝ පෙරේදා දිනේදී මරණ දඬුවම නියම කරන්නට එරට ජාත්‍යන්තර අධිකරණයන් විසින් කටයුතු කරලා තියෙනවා. ඒ වගේම 17 වන බ්‍රික්ස් සමුළුව 2025 වර්ෂයේදී ප්‍රසිද්ධ ජනයිරෝ නුවරදී පැවැතුණා. ප්‍රසිද්ධ ජනයිරෝ මේ රියෝ ද ජනයිරෝ නුවරදී පවත්වන්න කටයුතු කරා. ඒ වගේම ලෝකේ ලස්සනම දූපත විදිහට ශ්‍රී ලංකාව නම් කරන්නට ගෝලීය සංචාරක වෙබ් අඩවියක් වෙච්ච Big 7 Travels වෙබ් අඩවිය කටයුතු කරලා තිබ්බා. යනුව ලෝකේ ලස්සනම දූපත තමයි 2025 අවුරුදු පුරාද ශ්‍රී ලංකාව. ඒ වගේම වයස අවුරුදු 18කට අඩු ළමුන් සඳහා YouTube යදෝම භාවිතා කිරීම තහනම් කරන්න ඕස්ට්‍රේලියාව කටයුතු කිරීම සිදු වුණා. ඉතින් මේකත් මේ අවුරුද්දේ සිදු වුණේ. ඒ වගේම දකුණු කොරියාවේ සුවිශේෂී නීති පැනවීමක් සිදු වුණා. යනුව දකුණු කොරියාව රට පුරා පාසල් වල පන්ති කාමර තුල ජංගම දුරකථන භාවිතය නීතියෙන් තහනම් කරන්නට කටයුතු කරලා තියෙනවා.
ඒ වගේම තමයි හෙන්ලි විදේශ බලපත්‍ර දර්ශකය. ඒ කියන්නේ විදේශ බලපත්‍ර දර්ශකය හදන්නේ ඒ රටේ විදේශ බලපත්‍රය පාවිච්චි කරලා පුද්ගලයෙක්ට වීසා නොමැතිව රටවල් කීයකට ගමන් කරන්න පුළුවන්ද කියන හොයන්න. ඉතින් මේ හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ ලංකාව 97 නෙමෙයි 98 වන ස්ථානයේ දිනාගන්න මේ වෙදි සමත් වෙලා තියෙනවා. ඉතින් මේ දර්ශකයේ පළවෙනි තැන ඉන්නේ සිංගප්පූරුව. ඉතින් අවසාන තැන පසු වෙන ඇෆ්ගනිස්තානය. ඉතින් තවත් ඔන්න වැඩක් තියෙනවා. හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකයට අනුව ලංකාවේ පුරවැසියෙක්ට ලංකාවේ පාස්පෝර්ට් එකක් පාවිච්චි කරලා වීසා නොමැතිව රටවල් කීයකට ගමන් කරන්න පුළුවන්ද කියන වෙලත් දාන්න කමෙන්ට් එක. ඒ වගේම ඉලෝන් මස්ක් අභිබවමින් ලෝකේ ධනවත්ම පුද්ගලයා බවට පත් වෙන්න ඔරකල් හි සමනිර්මාතෘ ලැරි එලිසන් සමත් වීම සිද්ධ වුණා. ඒකත් මේ අවුරුද්දේ සිදු වුණා. ඉතින් මුලින් ඉලෝන් මස්ක් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ළඟින්ම හිටියා. ඒ වගේම ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉලෝන් මස්ක් අතර මත්ත ගැටුම් ඇති වෙලා මේ දෙන්න දැන් ඈත් වෙලා ඉන්නේ. ඉතින් ලැරි එලිසන් කියලා කියන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතම එක. ඒ වගේම මෙටා සමාගමට ඈත් වෙන WhatsApp, Facebook සහ X කියන යෙදුම් තමන්ගේ රට තුළ භාවිතා කිරීම තහනම් කරන්න නේපාලය කටයුතු කරනවා. ඒ වගේම ලෝකයේ උසම පාලම චීනය විවෘත වෙනවා. ඒ මීටර 625 කුසකින් පිහිටි හිවාජියන් ග්‍රෑන්ඩ් කැනියන් පාලම. ඉතින් මේ පාලමත් චීනය විවෘත වීම සිදු වුණා. ඒ වගේම සුප්‍රකට එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් නයිට් පදවියට පිදුම් ලැබීම මේ අවුරුද්දේ සිදු වුණා. ඉතින් ඕක තමයි ලෝකේ පුරා සහ ලංකාවේ මේ අවුරුද්දේ සිදු වෙච්ච ප්‍රධානතම ක්‍රීඩා, ඒ වගේම සාහිත්‍ය සම්මාන, ඒ වගේම නවතම පත්කිරීම, ශ්‍රී ලංකාවේ සිදුවීම්, ජාත්‍යන්තර සිදුවීම්, අභ්‍යවකාශ සිදුවීම්, පරිසරය ආශ්‍රිත සිදුවීම් සියල්ලම ඔය විදිහට අපිට සාරාංශ කරලා ගන්න පුළුවන්. ඉතින් මේ ටියුට් එක මුලින් ඉඳන් අගට ඔයගොල්ලෝ හරියටම පරිශීලනය කරොත් ඔයාලට කිසිදු ගැටලුවක් නැතුව ඒ විභාගයේ ඔයාලට හම්බෙන පළවෙනි MCQ 10ට උත්තර ලියන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ දන්නේ නැති ගොඩක් දේවල් මේ හරහා ඔයගලන්ට දැනගන්න පුළුවන් වෙන්න ඇති. ඉතින් සුබ පතනවා විභාගයට හොඳින් පෙනී සිටින්න කියලා. විභාගයට යන්න කලින් අපේ channel එකේම තව වීඩියෝ එකක් අපි අප්ලෝඩ් කරනවා. ඒක අපි කතා කරන්නේ මේක අපි ජෙනරල් නොලෙජ් ගැන කතා කරේ, ජෙනරල් ඉන්ටෙලිජන්ස් ගැන කතා කරනවා. සාමාන්‍ය ගණිත ගැටලු විසඳන්නේ කොහොමද? මොකද මේ පෙරට එකේ තියෙන දුෂ්කරම කාර්යය තමයි ඔබට කෙටි වෙලාවක් ඇතුළත ප්‍රශ්න විශාල සංඛ්‍යාවකට පිළිතුරු ලියන්න තියෙනවා. එතකොට MCQ 50ක් ගන්න ඔයාලට හම්බෙන්නේ පැය දෙකක වගේ කාලයක්. ඒ කියන්නේ මිනිත්තු 120ක් ඔබට තියෙනවා ප්‍රශ්න 50කට පිළිතුරු ලියන්න. ඒක ප්‍රශ්නයකට මිනිත්තු 2යි තප්පර ගණන් තමයි ඔබට හම්බෙන්නේ. සාමාන්‍ය මේ ජෙනරල් ඉන්ටෙලිජන්ස් ප්‍රශ්න වල ගැටලුව තමයි ඒ ප්‍රශ්න ටිකක් සාමාන්‍යයෙන් දිගට දෙන්නේ සහ හිතන්න දේවල් තියෙනවා. ඒවයි කෙටි ක්‍රම ගණිත ක්‍රම ගැන ඔබට අවබෝධයක් තිබුණ නැත්නම් ඒ විභාගයට ඔබට හොඳින් පෙනී ඉඳලා හොඳ සාමර්ථ්‍යයක් ලබා ගන්නට හැකියාවක් ලැබෙන්නේ. ඉතින් ඒ වීඩියෝත් බලන්න ඔයාලට ආරාධනා කරනවා. මේ වීඩියෝ අපි මෙතන නවත්තනවා. හැමෝටම කියනවා තවත් අපිත් එක්ක රැඳිලා ඉන්න කැමති නම් තවත් දේවල් දැනගන්න කැමති නම් අපිව subscribe කරන්න. Thank you.